අප කාගේත් කල්යාණ මිත්‍ර මාගේ ගුරු දේවෝත්තම මේ තරුණ දූල පුතාලගේ ජීවිතයට විශාල ආලෝකයක් සැලසූ මේ යුගයේ උතුම්ම කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් වන අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේව සිහි කරමු. අපගේ ගුරු දෙවිඳුන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා. සාදු සාදු සාදු. ගරු කටයුතු පූජනීය අපගේ නායක ස්වාමීන් වහන්සේලා ප්‍රධාන ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත දුවේ පුතේ, අද යෝන් දහම් සක්මනේ ඔයාලා ගොඩාක් දහම් කරුණු ඒ වගේම සමාජ කරුණු නොයෙක් දේවල් ඉගෙන ගත්තා. නමුත් මෙතනින් නැගිටලා යනකොට ඔයාලගේ ජීවිතේට එකතු කරගන්න ඕන දහම් කරුණු ටික ඒ ඇසුරින් ගොනු කරගන්න ඔයාලා දක්ෂ වෙන්න ඕන. ඒකටයි අපේ අමිත දීප ස්වාමීන් වහන්සේ මතක් කළේ තරුණෙක් නුවණැති වෙන්න ඕන කියලා. එතකොට ඔයාලගේ නිවන් මාර්ගයේ වැහෙන්නේ නැති වෙන්නත් මේ ජීවිතේ යහපත්ව ගත කරන්නත් විශාල බලවේගයක් ඔයාලගේ හිත ඇතුලේ තියෙනවා. මම මේ බලවේගය අද ඔයාලට හඳුන්වලා දෙනවා බුදුරජාණන් වහන්සේගේ වචනේ. එතකොට මේ ජීවිතෙත් යහපත්ව ගත කරන්න පුළුවන්, නිවන් මාර්ගයේ වැහෙන්නේ නැහැ. දවසක් ලෝතුරා බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි, පුජ්‍යලයෝ 3 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි නිරාසෝ, ආසාව නැති කෙනා. තව එක්කෙනෙක් ඉන්නවා ආසංසෝ, ආසාව ඇති කෙනා. තව එක්කෙනෙක් ඉන්නවා විගතාසෝ, ආසාව දුරු කරපු කෙනා. කුමක්ද පින්වත් මහණෙනි නිරාසා කියලා කියන්නේ ආසාව නැති කෙනා කියන්නේ? මහණෙනි, එක්කෙනෙක් ඉපදෙනවා දුප්පත් පවුලක. කැහැටු ගහිලා අබ්බගාත වෙලා ඉල්ලගෙන කන්නේ ඇඳුමක් හරියට නැහැ. කිසි වැදගත්කමක් නැහැ, නුවණක් නැහැ. ඔහි පැත්තකට වෙලා අන්ත අසරණ මිනිසෙක් ඉන්නවා. මහණෙනි, ඒ කෙනාට අහන්න ලැබෙනවා අහවල් රටේ අහවල් රජුව අභිෂේක ලැබෙනවා කියලා. රජකමටපත් වෙනවා කියලා. එතකොට මහණෙනි, ඒ දුප්පත් අසරණ අබ්බගාත මිනිසයාට හිතෙනවද මමත් රජ වෙන්නේ කවද්ද කියලා හිතෙනවද? නෑ ස්වාමීනි. ආන්න ඒක තමයි කියන්නේ නිරාසා. ආසාව නෑ යාට රජකමට. නොසුදුසු කෙනෙක් කියලා ඉපදිලා. එයාට කැමැත්තක් උපදින්නෙත් නෑ. මහණෙනි, රාජකුමාරෙක් ඉන්නවා. රජතුමාගේ ජේෂ්ඨ පුත්‍රයා සියලු සුදුසුකම් රජකමට තියෙනවා. ඔහුට අහලා ආරංචි වෙනවා අසවල් රටේ අහවල් රාජකුමාරයා අභිෂේක ලැබෙනවා කියලා. එතකොට එයාට මොකද හිතෙන්නේ කියලා ඇහුවා. එයාට හිතෙනවා අනේ මමත් කවද්ද රජ වෙන්නේ කියලා. එයාට තමයි මහණෙනි ආසංසෝ කියලා කියන්නේ. මහණෙනි, එක රජ කෙනෙක් ඉන්නවා අභිෂේක ලැබලා. එයා දැන් රජ වෙලා. එයාට අහන්න ලැබෙනවා අහවල් රටේ රජුරෝ අභිෂේක ලැබුවා කියලා. එයාට මමත් රජ වෙනව නම් කියන හැඟීමක් උපදින්නේ නැහැ. හේතුව එයා රජ වෙලා. එයාගේ ආසාව සංසිඳිලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ බුද්ධ ශාසනයේ ওই විදිහේ ශ්‍රාවකයෝ 3 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් ඉන්නවා දුස්සීල පාප ධර්ම, ඊළඟට ආශ්‍රමණෙක් ඉන්නවා.
ඒ කියන්නේ කිසිම නුවණක්, වීරියක්, කිසිම දෙයක් නැති ඔහි ඉන්නම් වාල කෙනෙක් ඉන්නවා. එයාට ආරංචි වෙනවා අහවල් කෙනා රහත් වුණාලු කියලා. එයාට මමත් රහත් වෙනවා නම් කියලා හිතෙන්නේ නැහැ. නිරාසා. සිල්වත් ගුණධර්ම පුරුදු කරන නුවණැති ශ්‍රාවකෙක් ඉන්නවා. එයාට ආරංචි වෙනවා අහවල් කෙනා රහත් වුණා කියලා. මෙයාට කැමැත්තක් උපදිනවා. අපේක්ෂාවක් උපදිනවා. අනේ මමත් රහත් වෙන්නේ කවද්ද කියලා. එයා උරුමයි අරහත්වයට. රහතන් වහන්සේ නමකට ආරංචි වෙනවා තවත් කෙනෙක් රහත් වුණා කියලා. ඒ රහතන් වහන්සේට ආසාවක් ඇති වෙන්නේ නැහැ. සංසිඳිලා තියෙන්නේ. ආනෝග තමයි පින්වත් දරුවනේ බලවේගය, කැමැත්ත, අපේක්ෂාව. ඔයා නිවන් දකින්න උරුමකාරයෙක්ද? ඔයා සුගතිය යන්න උරුමකාරයෙක්ද? ඔයා දුකෙන් එතර වෙන්න උරුමකාරයෙක්ද? ඔයා දිහාම බලන්න. පුංචි කාලේ අන්න අරය විදිහට මට සපත්තු දෙකක් ඕන. අන්න අරය අලුත් ඇඳුමක් කරා මටත් ඒ වගේ දෙයක් ඕන කියලා අපිට අනුන්ගේ කාමයේ දැකලා අපිටත් ඕන වුණා. අපේක්ෂාව හටගත්ත, කැමැත්ත හටගත්තා. O level A level කරන කාලේ අන්න අරය ෆෝන් එකක් කරා. අන්න අරය බයික් එකක් කරා. මටත් ඕන එහෙම එකක්. අපේක්ෂාව හටගත්තා. කාමයේටම උරුමේ අපේ. අන්න අරු කෙල්ලෙක් ගියාල් වෙලා ඌට සෙට් වෙලා. අන්න අරකිට සෙට් වෙලා. කවද්ද බං අපි කියලා කොල්ලෝ ටික කතා වෙනවා. ඒකට හිත යනවා. අන්න අරයා ඒ නවයක් දාලා. අරයා ඒ හතරක් දාලා. මමත් ගන්න ඕනේ ඒ හතරක්. ඒ නවයක්. O level A level වලට එනවා අපිට ගැම් එනවා. ඊට පස්සේ රට යනවා. අපි කවද්ද රට යන්නේ? වෙඩින් වලට යනවා. ඒ පෝරුවේ නැගලා ඉන්න ජෝඩුව තුලින් තමන්ගේ ජෝඩුව දකිනවා. අපිත් ගන්න ඕන මෙහෙම වෙඩින් එක. හොඳ ගෙවල් දොරවල් දකිනවා. යාන වාහන දකිනවා. ඒවම හිතෙනවා. අපිත් හදන්න ඕන. අපිත් වාහන ගන්න ඕන. ඒව හිතෙනවා. දැන් බලන්න දුවේ පුතේ, ඔයා රහතන් වහන්සේලා ගැන අහනවා. අපිත් රහත් වෙනවා නම් කියලා හිතෙනවද කියලා බලන්න. මොකුත් කරන්න එපා. හිතෙනවද කියලා බලන්නකෝ. යසෝදරා මහෝත්තමාවියගේ ගුණ ඔබ අහනවා. අනේ ඒ වගේ ගුණධර්ම මටත් පුරුදු කරගන්න නැත්නම් කියලා ඔබට හිතෙනවද කියලා බලන්න. හිතෙනවා නම් උරුමේ හැදෙනවා. හිතෙනවා නම් උරුමේ හැදෙනවා. තරුණ ස්වාමීන් වහන්සේලා දකිනවා. සිය ගණන් දහස් ගණන් සංඝය දකිනවා. පැවිදි පින්කම් දකිනවා. අනේ අපිටත් කවදා හරි මේ පැවිදි ජීවිතයක් ඔබට හිතෙනවද කියලා බලන්න. හැම වෙලාවෙම අපේ හිතේ උරුමේ තින්නේ කාමයට. අපි කාම සැඩපහරට අහු වෙලා ඉවරයි. ගයන් චානුක මහත්මයා විස්තර කරපු කතාව ඒ ඔක්කොම යුගයේ පහර කෑම. යුගයේ පහර කෑම. මේ යුගයේ සුළු පිරිසයි ඈතර වෙන්නේ. මේක මේ සසරේ යන ගමනේ බුදු කෙනෙක් අපිට මොන ගහින් ඉතාමත් කලදුරකින්. ඒක පුංචි කාලේ අපිට තියෙන්නේ. ඒක ඉක්මනට නැති වෙනවා. හමාගෙන යන සුළඟක් දෙලකින් වළක්වන්න බෑ. දුවේ පුතේ, ඈතර වෙන්න ඔබ පළවෙනි පොයින්ට් එක මේ දුකෙන් ඈතර වෙන්න කැමැත්ත ඇති කරගන්න. ඔබ ඉගෙන ගන්න, ඔබ කැම්පස් යන්න, ඔබ ආදරය කරන්න,
ඔබ විවාහ වෙන්න. හැබැයි ඊතර වෙනවා කියන අදහස. මමත් මේ දුකෙන් ඊතර වෙන්න ඕන. මමත් රාග දේශ මොහ දුරු කරගන්න ඕන කියන කැමැත්ත හිතෙන් නැති කරගන්න එපා. ඔබ රාගයෙන් බැට කනවා ඇති. ඒත් මේ ගිනි ගන්න රාගය මන් නැති කරගන්නේ කවද්ද? විරාගී මුනිවරු වගේ සාන්තව සිටින්නේ කවද්ද මම කියලා හිතන කැමැත්ත නැති කරගන්න එපා. කැමැති වෙන්න. රාගයෙන් ඈතර වෙන්න. ඔබට තරහ යන බව හැබෑව. තරහ යන්නේ නැති බවට කැමැති වෙන්න. මට තරහ යන්නේ නැත්තම් ඔබ රැවටෙන බව හැබෑව. ඒ වුණාට මේ මෝහයෙන් මම නිදහස් වෙනවා නම් කියන කැමැත්ත ඇති කරගන්න. උදාහරණයක් දෙනවා. එක්තරා පසේ බුදුරජාණන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වැඩියා. පසේ බුදුරජාණන් වහන්සේලා පරම විරාගී අපේක්ෂා රහිතයි. මමත්වේ දුරු කළා. චාටු බස් දුරු කළා. නහන්සේලාගේ ගමන බිමන සංවරයි. එක්තරා මානවකෙක් තරුණේ බතක් හදලා ඒ දානේ අර ශ්‍රමණයන් වහන්සේට පූජා කළා. පූජා කරනකොට මෙයාට හරි පුදුමයි. ඒ දානේ ගන්න ලෝභකමක් නැහැ. ඒ දානේ ගන්න අර මුනිවරයා තුළ ලොකු අපේක්ෂාවක් නැහැ. පිණ්ඩපාතේ වඩින බව හැබෑව. ගමනේ ඉරියව්වකවත් මමත්වය නැහැ. තමා තුළ නැති අපූර්ව සංසිඳියාවක් මේ මුනිවරයා තුළ තියෙනවා කියලා දැක්කා. ඒ දානේ පූජා කරලා හිතුණා මටත් මේ වගේ ඉන්න නැත්තම් කිසිම මමත්වයක් නැතුව ඇල්ලින්නේ ගැලෙන්නේ නැතුව පුරසාරන් නැතුව පූජානන් නැතුව මටත් ඉන්න නැත්තම් කැමැත්තක් ඉපදුණා. ඊට පස්සේ හිතුණා මේ වගේ මුනිවරු මට ඇසුරු කරන්න නැත්තම් කැමැත්තක් ඉපදුණා. එච්චරයි. ඒ තරුණයා අපගේ ගෞතම බුද්ධ ශාසනයේ පැවිදිව අරහත්ත්වයට පත් වුණා. එදා බුදුරජාණන් වහන්සේ මහා සංඝයාට දහම් දේශන මොහොතයි. එතන වැඩ හිටපු සියලුම ස්වාමීන් වහන්සේලා රහතන් වහන්සේලා. ඒ රහතන් වහන්සේලා මැද අර අපි කතා කරපු තරුණයා ඉන්නවා. ඒ තරුණයා මොහොතකට සමාධියට සමවැදුණා. ඒ රහතන් වහන්සේ. ඒ රහතන් වහන්සේ දැක්කා අද මම අරහත්ත්වයට පත් වෙන්න පසේ බුදුරජාණන් වහන්සේ නමකට පූජා කරපු දානේ පින ආවා. උන්වහන්සේගේ අරහත් ඥාණයෙන් බැලුවා තමන් ඇසුරේ ඉන්න අය. ඇසුරේ ඉන්නේ ඔක්කොම රහතන් වහන්සේලා. එදා දානේ පූජා කරපු අවස්ථාවෙන් පස්සේ දහස් වතාවක් උතුරුකුරු දිවයිනේ ඉපදිලා තියෙනවා. දුවේ පුතේ උතුරුකුරු දිවයිනේ කියන්නේ මම මගේ කියන මමත්වේ නැහැ. උතුරුකුරු දිවයිනේ කියලා දිවයිනක් තියෙනවා. වෛශ්‍රවණ දිව්‍ය රාජයාගේ රාජධානිය. දැන් ඔයාලා මේ මගේ කාමරේ, මගේ පෑන, මගේ පොත, මගේ සපත්තු දෙක, මගේ ෆෝන් එක කියලා මගේ අම්මා, මගේ තාත්තා කිය දෙනවනේ. ඒ දිවයිනේ මගේ කියන වචනේවත් නැති තරම්. මගේ කියන හැඟීම නැහැ. අර දානයක් පූජා කළා. මටත් මේ විදියට ඉන්න නැත්තම් කියලා හිතපු සිටිවිල්ලෙන් මමත්වයේ නැතුව දහස් වතාවක් ඉපදුණා. හිතන්න දරුවනේ මේ රාගෙන් මම නිදහස් වෙනවා නම් හොඳයි කියලා. ද්වේෂයෙන් නිදහස් වෙනවා නම් හොඳයි කියලා. මෝහයෙන් නිදහස් වෙනවා නම් හොඳයි කියලා. අපේ මේ තියෙන අමනකම් වලින් අපි නිදහස් වෙනවා නම් හොඳයි කියලා කැමැත්තක් උපද්දවන්න. දැන් මම කිව්වේ නෑනේ ඔබට නටන්න කියලා. මම කිව්වේ නෑනේ ඔබට ඒ වෙනුවෙන් සල්ලි හොයන්න කියලා. මං කිව්වේ නෑනේ ඒ වෙනුවෙන් ඔබට රණ්ඩු වෙන්න කියලා. මම කිව්වේ කැමැත්තක් උපද්දවන්න. ඒ රහතන් වහන්සේ කියා සිටිනවා මම එදා හිතුවා මෙවැනි මුනිවරුන්ගේ ඇසුර මට ලැබෙනවා නම් හොඳයි කියලා. බලන්න මා වටේම ඉන්නේ දැන් රහතන් වහන්සේලා. උතුම් පිනක් කොට
හොඳ මිනිස්සෙක් යහපත් කැමැත්තකින් යුක්ත වුණාද ඒක ඉෂ්ට වුණා. අද ඔබ උතුම් අදහසකින් මෙතෙන්ට ආවා. උතුම් කතාව ශ්‍රවණය කරනවා. උතුම් සිතිවිලි ඇති කරගන්න දරුවනි. උතුම් සිතිවිලි ඇති කරගන්න. මමත් මේකෙන් නිදහස් වෙනවා නම් කියලා. කොයි තරම්නම් කරදර බාධා එක්ක අපේ ජීවිතේ ගෙවෙනවද? දූල පුතාලා බලන්න ඔබ දානමය පින්කම් දකිනවා. කටින පින්කම් දකිනවා. සෑවන්දනා දකිනවා. පැවිදි පින්කම් දකිනවා. සමහර කෙනෙකුට ඇති වෙනවා කැමැත්තක්. මටත් මේක කරන්න නැත්තම් කියලා. බලන්න කවදා හරි ඔයාගේ අතින් ওই කටිනයක් වෙනවනේ. හිතපු නිසා. මේ බුද්ධ ශාසනය හිතන්න තහංචි නෑ. හිතන්න හොඳ දේවල්. මේක හැබැයි මෙහෙම හිතන්න ඕන. ඒ අරමුණ කරා අපිට යද්දී මේ අපේ තියෙන අවුල් ටික විසඳා ගනිද්දී අපිට ඕන හොඳ සපෝට් එකක්. බාහිරින් ලොකු ශක්තියක් ඕන. තනියම මේක කරගන්න බෑ. ආන්නේ ඒකට තමයි අපිට සරණක් ඕනේ. ඒකට තමයි තිසරණය කියලා කියන්නේ. තිසරණය කියලා කියන්නේ තමන්ගේ රාගය දුරු කරගන්න බුදුරජාණන් වහන්සේගෙන් ධර්මයෙන් රහතන් වහන්සේලාගෙන් ගන්න උදව්ව. ඒකට තමයි සරණ යනවා කියන්නේ. තමන්ගේ තරහ දුරු කරගන්න බුදුරජාණන් වහන්සේගෙන් ධර්මයෙන් රහතන් වහන්සේලාගෙන් පිහිට ගන්නවා. තමන්ගේ මෝහය දුරු කරන්න, ඉරිසියාව දුරු කරගන්න, අමනකම් දුරු කරගන්න, දුස්සීලකමෙන් ගොඩ එන්න. අඟුලිමාල මහ රහතන් වහන්සේගේ ජීවිතය ගැන අහ වරදින් අත් මිදෙනවා. අන්න අඟුලිමාල මහ රහතන් වහන්සේගෙන් සරණ ගත්තා. ධර්මයේ අහ අඩුපාඩු හදා ගන්නවා. අන්න ධර්මයේ සරණ ගත්තා. බුදුරජාණන් වහන්සේගේ ජීවිතයට පහළ දෙනකොට ඒ මගේ යන්න නිවන් මාර්ගේ විවෘත වෙනවා. අන්න සරණ ගත්තා. මතක තියාගන්න දුවේ පුතේ. ඔයාට ගෙදර බැනලා ඇති තිරසනා කියලා. ඔයාගේ අම්මා තාත්තා යාළුවෝ ඔයාට බැනලා ඇති තිරසනා කියලා. කාලකන්ණියා කියලා. මෝසලයා කියලා. ඊළඟට ඔය වගේ නොයෙක් වචන කියලා. ඔයාට බැනලා ඇති. බල්ලා කියලා. බූරුවා කියලා. ඔයාට බැනලා ඇති. ඔයාගේ වටේ ඉන්න අය දකිනවා ඔයා තිරිසනෙක් කියලා. හොරෙක් කියලා. ඒත් බලන්න මගේ බුදුරජාණන් වහන්සේ අඟුලිමාල කියන හොරා තුල රහතන් වහන්සේ නමක් දැක්කා. බුදුරජාණන් වහන්සේට අපි තිරිසනෙක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේට අපි කාලකන්ණියෙක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේට අපි මූසලයෙක් නෙවෙයි. මොකද බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණෙන කෙනෙක් තිරිසනෙක් වෙන්නේ නැහැ. ඔයාගේ යාළුවෙක් ළඟට ගිහිල්ලා ඔයා තිරිසනා වෙලා ඇති. ඔයාගේ යාළුවෙක් ළඟට ගිහිල්ලා ඔයා ඇසුරු කරන සමාජයෙන් ඔයා කාලකන්ණි වෙන්න ඇති. ඔයා මූසල වෙන්න ඇති. ඔයා අසරණ වෙන්න ඇති. ඔයාගේ යාළුවෝ සෙට් එකේ ඉඳලා. මගේ බුදුරජාණන් වහන්සේ ළඟට ආපු එකේ තිසරණෙක් මේ තිරිසනෙක් වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේ ළඟට ආපු කෙනෙක් මූසලෙක් වෙන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ තුල බිහි වෙන්නේ සත්පුරුෂයෝ. බුදුරජාණන් වහන්සේගේ ජීවිතේම තිරිසනෙක් බිහි කරන දේවල් බුදු හිතක නැහැ. ඔයාගේ යාළුවා තුල තියෙන්න පුළුවන් ඔයාව කාලකන්ණි කරන බව. දෙමව්පිය තුල පවා තියෙන්න පුළුවන්. යාළුවා තුල පවා තියෙන්න පුළුවන්. ගුරුවරයෙක් තුල පවා තියෙන්න පුළුවන්. අහිංසකව අඟුලිමාලෙක් කලේ ගුරුවරයා නෙමෙයි. මේ සමාජයේ යාළුවෙක් තුල නැති, ගුරුවරයෙක් තුල නැති අපූර්ව ශාස්ත්‍රූත්වයක් බුදුරජාණන් වහන්සේ තුල තියෙනවා. පැමිණෙන්න ඒ උතුම් සරණට. එදා සුනීත කියන්නේ සමාජයෙන් කොන් වෙච්ච වසලය. ඔයාටත් වසල වැඩ කරනකොට රොඩියා කියලා බැනලා ඇති. ඇත්තටම රොඩි වුණ කෙනෙක් සුනීත. ඉසෝසෝලා බුදු කෙනෙක් දෙස බලන්නවත් බැරි. මාවතේ අයිනක කානුවල හිර වෙලා පාත් වෙලා බයෙන් බලන සුනීත තුල බුදුරජාණන් වහන්සේ දැක්කනේ රහතන් වහන්සේ නම.
විශ්වාසය ඇති කරගන්න ඔබ එතර කරන්න බුදුරජාණන් වහන්සේට පුළුවන්. බුදුරජාණන් වහන්සේකට සාක්කි දුන්නා. ඇගේ නූල් පොටක් නැතුව දුවපු පටාචාරට ලෝකයක් කිව්වේ පිස්සී කියලා. ඔබත් එදා එතන හිටියනම් ඔබ කියන්නේ පිස්සී කියලා. පිස්සියක් තුලින් අරහත් මෙහෙණියක් පැද්දුවා. බුදුරජාණන් වහන්සේ. ඔබ බුදු කෙනෙකුට ඔබ පුංචි කෙනෙක් දරුවනේ. ඔයාගේ රාගය, ඔයාගේ ද්වේෂය, ඔයාගේ මෝඩකම් ඔබ පුංචි දෙයක්. අපිට මොන ගැහුණ වෛද්‍යාචාර්යන් වහන්සේ, ශාස්ත්‍රඥ වහන්සේ ඕනම රෝගයකට වෙදකම දන්නවා. වෛද්‍යවරයා දක්ෂ ධර්මතම රෝගේ කොච්චර උස්සන්න වුණත් අවුලක් නැහැ. රෝගී උස්සන්න වෙන තරමටම වෛද්‍යවරයාගේ ප්‍රතිකර්මයේ ප්‍රබල බවමයි මතු වෙන්නේ. සුව කරන්න බැරි රෝග සුව කරන තරමටමයි වෛද්‍යවරයා ප්‍රබල වෛද්‍යවරයෙක් වෙන්නේ. තුන් ලෝකෙටම බුදුරජාණන් වහන්සේ තරම් සත්හට වෙන බව දුකට වේදානම්. ඒ නිසා ඔයාගේ තියෙන මෝඩකමට එකම පිළිසරණ බුදුරජාණන් වහන්සේ. ඔයාට සිල්වත් වෙන්න බැරි නම් ඒ සඳහා තියෙන එකම පිළිසරණ බුදුරජාණන් වහන්සේ. පටාචාරා තුලින්, කිසాగෝතමී තුලින්, අඟුලිමාල තුලින් තාත්තත් නැතුව අසරණ වෙලා මිනිහක ගැට ගහලා තිබ්බ සෝපාක තුලින් රහතන් වහන්සේ නම මතු කළානේ. බුදුරජාණන් වහන්සේ අම්බපාලි වගේ ගණිකාවක් තුලින්, විමලා වගේ ගණිකාවක් තුලින් මතු කළානේ රහතන් වහන්සේලා. ඒ නිසා දුවේ මතක තියාගන්න, පුතේ මතක තියාගන්න, මේ රාගයට බුදුරජාණන් වහන්සේ ළඟමයි තිත තියෙන්නේ, වෙන කොහෙවත් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා දුවෙක් නොවිච්ච කෙනෙක් නැහැ, පුතෙක් නොවිච්ච කෙනෙක් නැහැ. අදම මනුස්ස ලෝකයේ අද කෝටි 800කට වැඩි ජනතාව ඉන්නවා. මේ හැමෝම දරුවෝ වෙලා ඉපදිලා තියෙනවා. සංසාරේ කොච්චරනම් කාමයේ හැසිරෙන්න ඇතිද එච්චර දරුවෝ ලැබෙන්න. ඒත් ওই රාගේ පොඩ්ඩක්වත් අඩු වෙලාද? ওই රාගේ පොඩ්ඩක්වත් අඩු වෙලාද? අඩු වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ළඟමයි තිත තියෙන්නේ. ඔයා කැමති නම් ඔයාගේ රාගෙට තිතක් තියන්න බුදුරජාණන් වහන්සේ සරණ යන්න. එතනමයි තියෙන්නේ පිහිට. මේ දුවලට පුතාලට මට ඒකාන්ත කරලා නාවකියක් කියන්න පුළුවන්. දුවේ, ඔයා මේ විශ්වයේ සිසාරා හෙව්වත්, මෙතන කසාද බැඳපු නැති දුවෙක් ඉන්නවනම් මේ විශ්වයේ සිසාරා හෙව්වත් ඔයාට අලුත් කොල්ලෙක් හම්බ වෙන්නේ නෑමයි. මෙතන ඉන්න කොල්ලෙකුට අලුත් කෙල්ලෙක් හම්බ වෙන්නේ නෑමයි. බිරිඳ නොවිච්ච කෙනෙක් නෑ. ස්වාමියා නොවිච්ච කෙනෙක් නෑ. එක රූපෙන් එකම නෝන එනවා. එක රූපෙන් එකම මහත්තයා එනවා. සංසාරේ මරාගෙන ඉඳලා දැන් ඔයා නැතුව මට බෑ කියලා ආදරෙන් කතා කරනවා. අවිද්‍යාවක තරම දිහා බලන්න. අවිද්‍යාවක තරම දිහා බලන්න. එක මාතාවක් ඉන්නවා. ඒ මාතාවට පුළුවන් ස්වාමීන් වහන්සේලාගේ හිත බලන්න. ඒ උපාසකම්ම ආරාමෙට එනවා. සංඝයාට අපෝපස්ථාන කරනවා. කැමති දානමාන ගෙනත් දෙනවා. ඒ ස්වාමීන් වහන්සේලා සුවසේ බවුන් වඩල ඉතර වෙනවා. එක හාමුදුරුවෝ නමක් ඒක අහලා ඒ ආරාමෙට වැඩියා. කෑමක් ගැන හිතුවා. පහුවදාම උපාසකම්ම හදලා ගේනවා. දෙවෙනි දවසේ කෑමක් ගැන හිතුවා, හදලා ගේනවා. අර ස්වාමීන් වහන්සේ හිතනවා, අප්පච්චි හිතෙන එක ගේනවා නම් මම හිතන අනිත් දේවලුත් මොන්දට පේනවා ඇති කියලා පහුවදාම ආරාමෙන් වැඩියා. බුදුරජාණන් වහන්සේ අහනවා, ඇයි භික්ෂුව පැමිණේ? මට බෑ භාග්‍යවතුන් වහන්සේ. ඒ උපාසකම්මට හිත පේනවා. බුදුරජාණන් වහන්සේ වදාලා, හිත පේන කෙනෙක් ළඟ ඉන්නේ මෙහෙමයි කිව්වා. රාගයක් ආවොත් රාගය දුරු කරන්න කිව්වා. එතකොට හිත පේන කෙනෙකුට එයා හොඳ කෙනෙක් විදිහට පේනවා කිව්වා.
තරහක් ආවොත් තරහ දුරු කරන්න කිව්වා. හිත පේන කෙනාට එයා හොඳ කෙනෙක් විදිහට පේනවා කිව්වා. ඔයා එතෙන්නම යන්න කිව්වා. ඒ ස්වාමීන් වහන්සේ එතෙන්නම වැඩියා. එතෙන්නම වැඩලා මාර්ගය දියුණු කළා අරහත්ත්වයටපත් වුණා. අරහත්ත්වයටපත් කළා කල්පනා කළා මෙච්චර ඉක්මනින් මම කෙලෙස් නසන්න මට ලොකු සහයෝගයක් දුන්නේ මේ උපාසක අම්මා. සංසාරේ අම්මා වෙලා ඉන්න ඇතිනේ. දිවසින් බැලුවා නෑ කලින් ජීවිතේ නෝනා. එහෙනම් හොඳට උපස්ථාන කරන්න ඇතිනේ. නිදාගෙන ඉන්නකොට බෙල්ල කපලා. ඊට කලින් ජීවිතේ බැලුවා. ආත්ම භාව 60ක් බෙල්ල කපලා. ආත්ම භාව 60ක් බෙල්ල කපපු කෙනාම එයාම සහයට ගන්නවා ඊළඟ ආත්මේ. මේ ජීවිතේ ඊතර වුණ නිසා හොඳයි නැත්නම් මේකෙත් බෙල්ල කපනවා. ඒ නිසා මම මේ කියන කතා හොඳට මතක තියාගෙන ඉන්න බැඳලා අවුරුදු 5ක් 10ක් යනකොට තේරෙයි සංසාරේ වද්ද දෙන්නම හැදිච්ච ජීවිත දැන් විඳවාපං කියලා. ඔයාම ඔයාට කියයි. ඒ නිසා ආදර වෙනුවෙන් නැහෙන්න එපා. ඒ කියන්නේ ඔයාට ඔය හම්බ වෙච්ච කෙනාම හම්බෙලා දෙන කෝටි වතාවක් සුවර. සත්‍යක්‍රියා කරන්න බලවන්. ඔයා දැන් try කරන ගෙනාම බැඳලා තියෙනවා ආත්ම භව කෝටි ගාණක් සුවර. සත්‍යක්‍රියා කරන්න බලවන්. පයින් ගගහ පන්නපු කෙනාම ආය ඕන කිය පිටිපස්සෙන් යනවා. මේ රාගේ කෙලවරක් නැහැ. අපේ අමනකම් වල කෙලවරක් නැහැ. ඕකට තිත තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ළඟ විතරයි. ඉතින් මම කියනවා ඔබට බුදුන් සරණ යන්න, දහම් සරණ යන්න, සඟුන් සරණ යන්න කියලා. දුවේ කොහොමද ඒක කරන්නේ? පුතේ කොහොමද ඒක කරන්නේ? එදා හත්තමානවක ගුරු පූජා අරගෙන ගුරුවරයාට දෙන්න කහවණු පොදියක් අරගෙන මාවතේ යනවා. බුදුරජාණන් වහන්සේ දැක්ක මේ චත්තමානවක සංසාරේ කුසලයට කැමති වෙච්ච කෙනෙක්. හොඳ දේවල් වලට කැමති වෙච්ච කෙනෙක්. දැන් ඒ කියන්නේ අපේ මීට ඉදිරි කතාවලදී කිව්වේ අපේ මහත්යත් මතක් කළා අද වාගේ දවසක පාක් වල හොටෙල් වල මොහොඳ අයිනේ ඔයගේ තරුණ තරුණිය ගොඩාක් එද්දෙන් ඔයාලට හිතුණානේ ඕන් දහසක් මරට එන්න කියලා. ඒ කැමැත්තකින් කොච්චර යහපතක් ඇති වුණාද? මේ පැය ටිකේ ඔයාගේ රාගය ඇවිස්සුන්නේ නැහනේ. මේ පැය ටිකේ ඔයාගේ ද්වේෂය ඇවිස්සුන්නේ නැහනේ. මේ පැය ටිකේ ඔයාගේ මොහය ඇවිස්සුන්නේ නැහනේ. ඔයාගේ ජීවිතේට අර්ථයක් එකතු වුණානේ අර කැමැත්ත නිසා. ඔයාට පිනක් තියෙනවා, කුසලයක් තියෙනවා. ඔයා අවාසනාවන්ත නෑ. ගායන්චානුක මහත්තයා කිව්වනේ මෙච්චර බණ අහනවා, මෙච්චර මේවා කරනවා, අපේ රටට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මට ඒකට මගෙන් ඇහුවොත් ඒ ප්‍රශ්නේ, එතුමාව මගෙන් ඇහුවොත් මට දෙන්න තියෙන උත්තරේ මේක යුගයේ පහර කෑම. මේ බුදු සසුන බොහෝ කල් පවතින්නේ නැහැ. මේක රැක ගන්න කියලා මොකද කරන්නේ? අපි ආයුධ ගන්නද අතට, වෙඩි තියන්නද, මරන්නද? අපිට පුළුවන් දේවල් ටික අපි කරනවානේ. උගුර රේරහ වෙනකල් කියනවානේ. බුදුරජාණන් වහන්සේ බුදු සසුන පැවැත්වුවේ දේශේත භික්කවේ ධම්මං ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසాన කල්යාණං සාත්තං සබ්බ්‍යංජනං කේවල පරිපොන්නං බ්‍රහ්මචර්යං පකාසේත. ධර්මයේම කිය යන්න කිව්වා. බුදු සසුන ධර්මයෙන් යන එක. ධර්මයයි කරකෙන්නේ ඒකට කියන ධර්ම චක්‍රය. ධර්ම චක්‍රය. හැබැයි ඒ කියපු කතාවයි ඒකට උත්තරයකුත් තියෙනවා. අපිට ලොකු වෙනසක් පේන්නේ නැහැ. මඟඵලලාභින් බිහි වෙන බව පේන්නේ. නමුත් දරුවනේ සැඩපහරක ගහගෙන යනකොට කෙනෙක් ඒ සැඩපහරට නැමිලා තිබ්බ අත්තක එල්ලෙනවා. ඔන්න දැන් අත් එල්ලෙනවා මේ සැඩපහර ගහගෙන යනවා. වරුවක් දවසක් එල්ලිලා සැඩපහරේ. එයා අඟලක්වත් සැඩපහර ඉස්සරහට ගියේ නැහැ. හැබැයි අඟලක්වත් ඉස්සරහට ගියේ නැතු වුණාට මේක අල්ලගෙන හිටපු නිසා ගව් කීයක් පිටිපස්සට යන එක වැළක්වුණාද?
මං කියන එක තේරෙනවද? මේ ලංකාව මෙහෙමවත් තියෙන්නේ මේ බණ කතා ඇහෙන නිසා. ස්වර්ණමාලි මහසෑය නිවාඩු නැති දවස් කතාවක් නැහැ. මහසෑය සුදු අතින් සැරසිලා මිනිස්සු වඳින දෙස බලන්න. මීට අවුරුදු 25කට 26කට කලින් මහසෑයි මල පූජා කරන්න මිනිස්සෙක් හිටපු නැති කාලයක් තිබ්බා. රුවන්වැලි සෑය කළු පාටට ගැහිලා තිබ්බා. කුණු පිරියම් කරන්නවත් නැතුව. දැන් මිනිස්සු සෑයවල් වඳිනවා, වේරවල් වඳිනවා. හාමුදුරනම බණ කියනවා කෙනෙකුට දහස් ගණන් එකතු වෙලා බණ අහනවා. මොකක්ද ඒකේ ඇති වරද? මිනිස්සු ධර්මය අහන්න කැමති, වඳින්න කැමති, පුදන්න කැමති. මෙහෙමවත් ලංකාව තියෙන්නේ මෙහෙමවත් බණ ටිකක් කියන නිසා. ඒ නිසා ධර්මයේ දේශනා කිරීම අපල නෑ ඵල සහිතයි. අපල නෑ ඵල සහිතයි. දෝෂණ වංචන ඒව ලෝකෙ කොහේ වුණත් තියෙනවා. වෙන රටවලත් තියෙනවා. අයි මේ ලංකාව මොකට ගන්න? ඒ නිසා ඔයා බේරෙන්න අපිට මේවා ගැන කතා කරන්න වෙලාවක් නැහැ. ඔයා බේරෙන්න. ඉතින් චත්තමානවක ගුරු පඬුරු අරගෙන යනකොට බුදුරජාණන් වහන්සේ දැක්කා මොහු සසරේ කුසලයට කැමති වෙච්ච කෙනෙක්. කුසලයට ආශා කරපු කෙනෙක්. හැබැයි තව සුළු මොහොතකින් මොහුව සොරුන් විසින් පහර දීලා මරනවා. මම මොහුට ජීවිතයට අර්ථයක් දෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ මාවතට වැඩියා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් බබලන 80 ව්‍යංජනයෙන් සෝභමාන බුදුරජුන් දෙස දකිනකොට ඔහු බුදුරජුන් සමීපයට බැමිණුණා. යෝන් දහම් සක්මන කියන ඒ හඬ ඇහෙනකොට මේ ආවේ. රුවන්වැලි සෑය හොයාගෙන ගිහිල්ලා වඳින්නේ. සිරිපාදේ පියවර දහස් ගණන් ගිහිල්ලා වඳින්නේ. ওই විදිහට සෑය බෝධියව සොයාගෙන ගිහිල්ලා වැඳපු සංස්කාරේ සැබෑ බුදු කෙනෙක් දකින්නට කොහොමද අහක බලාගෙන යන්නේ? ධාතුන් වහන්සේ නමක් දකින්න පොළොමේ පැය ගණන් දවස් ගණන් ඉන්නේ. සැබෑ බුදු කෙනෙක් දකින්නට කොහොමද අහක බලාගෙන යන්නේ? චත්තමානක බුදුරජාණන් වහන්සේ කරා බැමුණා. තරුණේ කොහෙද යන්නේ? ස්වාමීනි මම ගුරු පඬුරු අරගෙන යනවා. පුතේ ඔයා තෙරුවන් සරණ යන්න දන්නවද? කිව්වා ස්වාමීනි මම තෙරුවන් සරණ ගැන දන්නේ නැහැ. එහෙනම් පුතා ඔයා හොඳට හිතට ගන්න මම බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියලා. මෙයා කිව්වා එහෙමයි මම බුදුරජාණන් වහන්සේ සරණ යනවා. පුතේ ඔයා ධර්මයේ සරණ යන්න. ඔයා හිතට ගන්න මම ධර්මයේ සරණ යනවා කියලා. ඒතර චත්තමානක හිතට ගත්තා මම ධර්මයේ සරණ යනවා. පුතේ ඔයා හිතට ගන්න මම සංඝයා සරණ යනවා කියලා. චත්තමානක සංඝයා සරණ ගියා. ඔන්න දැන් වචන මාත්‍රයෙන් සරණ ගියා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ චත්තමානකට කියනවා පුතා ඔයා පන්සිල් පද පහ දන්නවද? පන්සිල්. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ ඇහුවේ මම ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේට කියා හිටියේ මම පන්සිල් දන්නේ නැහැ කියලා. පන්සිල් පද පහවත් දන්නේ නැහැ චත්තමානව. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ එහෙනම් පුතා සත්තු මරන්න එපා. වෙන ගැටපද අටුවා ටිකක් ටිප්පණි නෑ. තේරෙන එකක් මේක. සත්තු මරන්න එපා. මම දන්නේ කියලා කිව්වේ. බුදුරජාණන් වහන්සේ විස්තර කළේ මම සමාදන් වුණා මම ප්‍රාණඝාතයෙන් වැළකෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ ඊළඟ සිල්පදේ දන්නවද? දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ පුතේ නොදුන්න දෙයක් ගන්න එපා, හොරකම් කරන්න එපා. බුදුරජාණන් වහන්සේ මට කියලා දුන්නේ මම සමාදන් වුණා මම හොරකම් කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඇහුවා වැරදි කාම සේවනයෙන් වැළකීම සමාදන් වෙන්න. මම දන්නේ නැහැ කියලා කිව්වේ. ඔයාට වෙන් නොවිච්ච, ඔයාට බිරිඳක් නොවිච්ච කාන්තාවක් සමග කාමයේ හැසිරෙන්න එපා. බුදුරජාණන් වහන්සේගේ වචනේ මම මේක සමාදන් වුණා. ඊට පස්සේ බොරු කියන්න එපා. 4 වෙනි සිල්පදේ
මත්පැන් මත්ද්‍රව්‍ය භාවිත කරන්න එපා කිව්වා. ලෝකේ සම්මතයි මේක මත්ද්‍රව්‍යයක් කියලා. ඒක බොන්න එපා. කොච්චරයි. වෙන අටුවා ටිකක් දෙප්පනේ නැහැ. පුතා ඔය යනකොට මෙන්න මේ සරණ සිහි කරන්න. යෝ අද තම්පවරෝ මනුජේසු සක්්‍ය මුනි භගවා කත කිච්චෝ පාරගතෝ බල විරිය සමංගී තං සුගතං සරණත්තම උපේමි. යෝ අද තම්පවරෝ මනුජේසු යෝ යමෙන් වදතං කතා කරනවද පවරෝ ඒ අතර ශේෂ්ඨයි මනුජේසු මිනිස්සු අතර කතා කරන මිනිස්සු අතර ශ්‍රේෂ්ඨතම කෙනා. කවුද? ශාක්‍ය මුනි. ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ. භගවා භාග්‍යවතුන් වහන්සේ කත කිච්චෝ කළ යුතු දේ කරලා අවසන් වූ බුදුරජාණන් වහන්සේ. පාරගතෝ බල විරිය සමංගී. සසරෙන් එතරට වැඩියා අපූරු වීරියකින් බලයෙන් වීරියෙන් සසරෙන් එදරට වැඩියා. තං සුගතං ඒ සුගතයන් වහන්සේ සරණත්ත මුපේමි මම සරණ යමි. සිහි කරන්න පුතා කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ චත්තමානවට ගියා හිටියා. රාග විරාග මනේජ මසෝකං. රාගය විරාග රාගය දුරු කරනවා විරාගී කරවන මනේජ න ඒජ කෙලෙස් දුරු කරන මසෝක සෝකේ දුරු කරන ධම්මම සංකත මප්පටේකෝලා අසංකත නිවනක් තියෙනවා ඒක පිළිකුල් නැහැ. නිවන කියන්නේ ශාන්ත දෙයක්. මధుරමි මම්පගු නං සුවිභත්තං ඒ ධර්මයේ මధుරයි. ඊළඟට ප්‍රගුණ කරන්න ශාන්තව ප්‍රගුණ කරන්න පුළුවන් දෙයක්. ඊළඟට සුවිබත්තං මනාව විස්තර කරපු ධර්මයක්. ධම්මමි මං සරණත්තම උපේමි. ඒ ධර්මය මම සරණ යමි. දැන් බලන්න ඉස්කෝලේදී අපි ඕක පුදුම වේගයකින් කියන්නේ. යෝවද කියන එක විතරයි මට මතක. අවසාන පීරියඩ් එක ඉවර වෙලා පුදුම වේගයකින් මේක කියන්නේ. අපි ඇත්තටම මේ ගාථා තුන ඇත්තටම කිව්වා නම් තුනුරුවන් සරණ යනවා කියන එක දවස් කීයක් කියලාද නේ? අපිට විස්තර කළා දුන්නෙත් නැහැ. ඇත්තටම ලොකු ස්වාමීන් වහන්සේ මේක පරිවර්තනය කළා විස්තර කරනවා නම් ඔයාලා බලන්න රුවන්වැලි සෑයේ මම මේ යෝ අද තම්පව රෝමනු ජේසු කියන ගාථාව විතරක් පැය 3කට ඒ පදේ විතරක් පැය 3කට වඩා විස්තර කළා රුවන්වැලි සෑයේ දේශනාවක් තියෙනවා. ඒ වචනේ විතරක් විස්තර කොහොමද කතා කරන අය අතර ශ්‍රේෂ්ඨ වෙන්නේ කියලා. දැන් සමහර අය කතා කරනකොට අනිත් අයට තරහ යනවා. සමහර අය කතා කරනකොට අනිත් අයට රාගය ඇති වෙනවා. සමහර අය කතා කරනකොට ඒක රුස්සන්න නැතුව යනවා. සමහර අය කතා කරනකොට අනිත් අයට hina යනවා. සමහර අය කතා කරන එක තේරෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කතා කරනකොට ප්‍රඥාව උපදිනවා. ශ්‍රද්ධාව උපදිනවා. සිල්වත් වෙනවා. මේ බුදු මුව මණ්ඩලෙන් නේද මේ සියලු රහතන් වහන්සේලා බිහි වුණේ බුදුරජාණන් වහන්සේගේ වචනේ. අමාදහරින් කතා කරන මිනිස්සු අතර ශ්‍රේෂ්ඨයි. එක අකුරක් බොරු නැහැ. එක අකුරක් කේලම් නැහැ. එක අකුරක් පරුස වචන නැහැ. එක අකුරක් හිස් වචන නැහැ. එක වචනයකවත් රාගයේ මිශ්‍ර නැහැ. ද්වේෂයේ මිශ්‍ර නැහැ. මෝහයේ මිශ්‍ර නැහැ. බුදුරජාණන් වහන්සේ සරණ යන්න. මේ මට සීල් රැක ගන්න බෑ. මගේ රාගෙ වැඩි. මට බඹසර රකින්න බෑ. මට තිත්ත වෙලා මට මානසික ලෙඩ ඕවා හිතින් එපා. බුදුරජාණන් වහන්සේ ගැන හිතන්න. ඕවා හිතන්න ඊළඟ ආත්මේ. ආයෙත් අමන වෙලා ඉපදුනාට පස්සේ මට බෑ මොකුත් නෑ. යා මට ආදරේ නෑ. ඉස්කෝලේ යන කාලේ ඉඳලා මං එයා ගැන හිතාගෙන හිටියේ. මට කිසිම තැකීමක් නෑ. ඇයි යන්නේ ඔයා මට මේ විශ්වාස නැත්තේ? ඇයි මං කියන දේ විශ්වාස කරන්නේ නැත්තේ කියලා අඬා ñරු ගගා ඉන්න ඊළඟ ආත්මේ. බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණ වෙලාවේ අඬන්න එපා.
වැළපෙන්න එපා. ආදර වෙනුවෙන් නැහින්න එපා. ඒවා වෙනම ජීවිතයක්, මේක වෙනම එකක්. ඔයාලට උරුමයි මේක. නැත්තම් එන්නේ අද. යම් දවසක ඔබ නිකලෙස් වුණොත් එදාට අද බනහන්න ආපු එකත් එකට මුහු වෙලා ඇති කියලා ඔබට පේනවා. එච්චර ශ්‍රේෂ්ඨ දෙයක්. කල්යාණ මිත්‍රයා කරා පැමිණීම. යත්තච දින්න මහප්පලමාහු. යම් කිසි කෙනෙකුට දුන්නට පස්සේ ඒක මහත්ඵල මහානිසංස සැලසෙනවා නම් චතුසු සුචීසු පුරිස යුගයේසු. සුචීස කියන්නේ පිරිසිදු පුජ්‍යලයන් ඉන්නවා 4 යුගල. සෝවාන් මාර්ගඵල, සකදාගාමි මාර්ගඵල, අනාගාමි මාර්ගඵල, අරහත් මාර්ගඵල. අට්ඨච පුද්ගල ධම්ම දසාතේ. පුජ්‍යලෝ 8 දෙනයි. සෝවාන් මාර්ග, සෝවාන් ඵල, සකදාගාමි මාර්ග, සකදාගාමි ඵල, අනාගාමි මාර්ග, අනාගාමි ඵල, අරහත් මාර්ග, අරහත් ඵල 8 දෙනා. සංගමි මං සරණත්තමුපේමි. ඒ සංඝයා මම සරණ යනවා. මෙන්න මෙලොව යහපත පිණිස, පරලොව යහපත පිණිස රාග දේශ මොහ දුරු කරන්න කැමැත්ත ඇති කෙනෙකුට තියෙන සරණ. එතකොට සංඝ සරණ කියනකොට ඔබ බයිනෝ අද කාලේ හාමුදුරුවෝ අර Facebook එකේ, මේ Facebook එකේ, අර YouTube එකේ අර හාමුදුරුවෝ අඳනේ කඩාගත්ත අරව කතා කළා, මෙයා මෙහෙම කතා කළා කියලා. ඕවා හොයන්න එපා. ඕවා හොයන්න එපා. අපිට මේ තියෙන ප්‍රශ්න මදිද? හරි. මිනිස්සු හාමුදුරුවන්ට බයිනවා. ඔය හාමුදුරුවෝ විඳින්නේ රජ සැප කියලා. එහෙනම් ඔයා මහාන වෙලා විඳින්නකො රජ සැප. අනුන්ගෙන් දෙනේවා කාලා අපිටත් ඉන්න බැරි. එහෙනම් ඔයා මහාන වෙලා එක වේලක් පාත්තරි දානේ වළඳන්න. එහෙනම් එන්න. ඔයාට මහාන වෙන්න කොච්චර අමාරු වෙලාද? කැමැත්තවත් ඇති වෙලා නැහැ. එතකොට අපිට ඒ ස්ථානෙට එන්න සමහරට සිවුරු 1000ක් ඔයාගේ අතින් පූජා කරන්න පුළුවන්. ඒ වුණාට සමහර අම්මලා තාත්තලාට දරුවෙක් පූජා කරන්න බෑ. ඔයාගේ අම්මෙන් අහන්න ඔයා පූජා කරන්න පුළුවන්ද ශාසනයට කියලා? එහෙමවත් එන්න බෑ. Tamanට තප්පරයක්වත් පැයක්වත් සිවුරක් දරා ගන්න පිනකුත් නැතුව අනුන්ගේ සිවුරු ගලවන්න කල්පනාව. ඔවට හවුල් වෙන්න එපා පින්වතුනි. එපා දරුවනේ. අපි කොච්චර අමාරුවෙන්ද මේ කසාවත දරා. සංසාරේ පිනකටනේ මේක දරාගත්තේ. දැන් අපේ පරිගණක අපරාධ සම්බන්ධයෙන් අපේ පින්වත් මහත්තයා දේශනාව කරමු. බය හිතෙන්නේ නැද්ද? ඔයාලගේ දූල ගැන, ඔයාලගේ පුතාලා ගැන බය හිතෙන්නේ නැද්ද? අනාගතේ ළමයිට මොනව වෙයිද කියලා. ඔය කියපු සිද්ධි ඔයාගේ දුවට වුණොත්, ඔය කියපු සිද්ධි ඔයාගේ පුතාට වුණොත්, අපි අනුන්ගේ ඉස්කෝලවල කතාවලට මෙහින් කුණු හරපෙන් බැන ඉන්නවා. ඒ පුතා ඔයාගේ පුතෙක් වුණොත්, ඒ ගැහණු කෙනා ඔයාගේ ගැහණු කෙනෙක් වුණොත්, එදාට මොනවද කරන්නේ? අනුන්ට hina වෙච්ච ඒවා දහස් ගණනින් ගුණ වෙලා ඒවි ඔයාට නින්දාව. අනුන්ට hina වෙන්න එපා. ඔය වාගේ ලෝකෙකින් අපි ඈතර වෙන්න ඕන කියලා හිතන්න. මං කිව්වේ යුගයේ පහර කෑම කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි අනාගතේට අධර්ම රාගයේ විෂම ලෝභයේ මිත්‍යා ධර්මයේ වැඩි වෙනවා. අධර්ම රාගයක් තියෙනවා, විෂම ලෝභයක් තියෙනවා, මිත්‍යා ධර්මයක් තියෙනවා. ගුරුවරුන්ට ශිෂ්‍යයෝ ගැන රාගය උපදිනවා, ශිෂ්‍යයන්ට ගුරුවරු ගැන රාගය උපදිනවා, සමාන අය ගැන රාගය උපදිනවා, සත්තු සීපාව ගැන පව රාගය උපදිනවා. මේක ඉදිරියට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ වදාලා තිරිසන්නු වගේ වෙනවා. ආයුෂ අවුරුදු 10ට බහිනවා. අවුරුදු 5 වෙනකොට වෙන්න ඕන ඔක්කොම වෙලා ඉවරයි. අවුරුදු 10න් මැරෙනවා. තමන්ගේ අතින් අම්මා මැරෙනවා, තාත්තා මැරෙනවා. මහ භයානක යුගයක් ඉස්සරහට තියෙන්නේ. සෙල්ලම් කර යන්න වෙලාවක් නැහැ. එක්ක මහාන වෙන්නත් බැරි එකේ පන්සිල් පද පහවත් රැක ගන්න. නිතර බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරන්න. සින්දු අහන්න ඔබ ඇබ්බැහි වෙලා නම් බුදුරජාණන් වහන්සේ ගැන ලස්සන සින්දු තියෙනවා. මලක් වී මා පිපෙනවා නම් බුදු සුවඳ රැඳෙනා ඒ සව්වේ.
මලක් වුණත් මම බුදුරජාණන් වහන්සේ ඉන්න තැනක. කොයිතරම් ලස්සන සින්දු තියෙනවා. ඉතින් ඒ නිසා පිළිමයක් දිහා බලාගෙන තමන්ගේ ජීවිතය ගැන හිතනකොට අර පිළිමයක් අඹනවා මේ ගල් වඩුවේ. එයා හිතෙනවා මේ පිළිමේ අඹනකොට පපු ප්‍රදේශයේ අඹන්න ලේසි. ඇයි ගොඩක් යට යන්නේ නැහැ. එයාට හිතෙනවා මෙතන තියෙන බුදුරජාණන් වහන්සේගේ කරුණාව. සුනීත සෝපාකට දැක්වූ කරුණාව තවමත් තියෙනවා කියලා මට හිතෙනවා කියනවා මේ පපුව නෙලද්දි. එයාට ලැබිච්ච පහසුව ඊට පස්සේ එයා සිරිපතුල නෙලනකොට දාඩිය වැටෙනවා එයාට. එයා හිතෙනවා බුදුරජාණන් වහන්සේ මගේ දාඩිය වැක්කිරෙව්වේ මේ ගල මෙලෙක් වෙන්න. ඒ ගීතේ මතක නේද? නෙලන්නට බුදු පිළිමය. ගීතේකෙමුත් බුදුරජාණන් වහන්සේම හිතනවා. සින්දු අහන්න ඇබ්බැහි වෙලා නම් පරිවර්තනය කරගන්න. වීඩියෝ බලන්න ඇබ්බැහි වෙලා නම් ඔය ජාතක කතා හැදෙනවා, ලස්සන කතා හැදෙනවා. කොහෙන් හරි පරිවර්තනයකට යන්න. වෙනත් විකල්පයකට පරිවර්තන විකල්පයකට. ඒ නිසා දුවේ පුතේ පළවෙනි දේ තමයි කැමැත්ත ඇති කරගන්න. පන්සිල් රකින්නත් ඉස්සෙල්ලා කැමැති වෙන්න කිව්වා. අමාරුවෙන් අපි ධර්ම සාකච්ඡා වෙලාවක අවස්ථාවක් ලැබුණොත් පන්සිල් රකින්න අමාරුවකට මොකද කරන්නේ කියලා අපි සාකච්ඡා කරමු. දැන් මේ අනුශාසනාවෙන් ඔබට මම කිව්වේ දුවේ පුතේ කැමැති වෙන්න කුසලයට. ඔයාගේ රාග ද්වේෂ මෝහත් එක්ක වැළපි ඉන්නේ නැතුව ඔයාගේ අඩුපාඩුවෙන් මිදෙන්න කැමැති වෙන්න. ඒකට බුදුරජාණන් වහන්සේ සරණ යන්න, ධර්මයේ සරණ යන්න, සංඝ රත්නයේ සරණ යන්න, පංචශීල් පද පහ ආරක්ෂා කරගන්න. ওই තෙරුවන් සරණයි පංචශීලයයි හරියට රැකගත්තොත් මේ යුගයේ ඔබ සුවිශේෂී කෙනෙක්. ඔබට සුගතිය වරදින්නේ නෑමයි. ඔබට නිවන වරදින්නේ නෑමයි. මතක තියාගන්න මෛත්‍රී බුද්ධ ශාසනයෙන් පස්සේ ආයි බුදු කෙනෙක් ගැනවත් විස්තර නැහැ. පසේ බුදුවරු ගැනත් විස්තර තියෙන්නේ තව කල්ප ලක්ෂයකින්. මග හැරුණොත් ඉවරටම ඉවරයි. ඒ නිසා ඉගෙන ගන්න තෙරුවන් සරණ රැකගෙන පන්සිල් පද පහ රැකගෙන. විශ්වවිද්‍යාලය යන්න තෙරුවන් සරණ රැකගෙන පන්සිල් පද පහ රැකගෙන. කසාද බඳින්න තෙරුවන් සරණ රැකගෙන පන්සිල් පද පහ රැකගෙන. රට රාජ්‍යවල ඇවිදින්න, ගෙවල් දොරවල් හදන්න, ඕන තරම් ව්‍යාපාර කරන්න තෙරුවන් සරණ රැකගෙන පන්සිල් පද පහ රැකගෙන. ඒකවත් කරගත්තොත් ලොකු දෙයක්. ඒ නිසා මුළු හදවතින්ම බුදුරජාණන් වහන්සේ සරණ යමු. චත්තමානවක ගාථා. පාලියෙන් අපි එකට කියමු. සිංහලෙන් මං කියවට පස්සේ කියමු. මතකයි නේද චත්තමානවක ගාථා? සාදු සාදු සාදු. යෝ අද්දතං පාව රෝමනුජේසු සංඛ්‍ය මුනි භගවා කත කිංචෝ පාරගතෝ බල විරිය සමංගී තං සුගතං සරණන්ත මුපේමි කතා කරන මිනිසුන්ට උතුම් වූ සක්්‍ය මුනි භගවත් මුනි දුන්නෝ බුදු කිසනිම කළ බලවීර පල කළ සසරින් එතෙරට වැඩි නිදුකානං
සුගත තථාගත බුදු සම්මිදානං සාදරයෙන් මම සරණ යමි රාග විරාග මනීජ මසෝකං ධම්මම සංඛාත මප්පටි කුලං මధుරමිමං පගුණං සුවිබන්තං ධම්මමිමං සරණන්ත මුපේමි රාග කිසිත් නැති ශෝක කෙලෙස් නැති පිළිකුල් බව නැති අසංකතයි සදහම් මනවින් පවසන හොඳින් ප්‍රගුණවන මිහිරි උතුම් සදහම් සාදරයෙන් මම සරණ යමි යත්තච දින්න මහම්පල මාවෝ චතුසු සුචිසු පුරිස යුගේසු අට්ඨච පුංගල ධම්ම දසාතේ සංගමිමං සරණන්ත මුපේමි යමෙකුට පිදුවොත් මහඵල ලැබ දෙන සදහම් තුල සිටි බුදු සව් සැම දෙන උතුම් පුරුෂයින් යුගල සතර දෙන පුද්ගලයින් ලෙස විද්මය අට දෙන ඒ උත්තම ශ්‍රාවක සංඝ රුවනද සාදරයෙන් මම සරණ යමි සාදු සාදු උතුම් තිසරණේ තුල මනාව පිහිටා සමාදන් වුණ සිල්පද රැකගෙන බුදු සසුනේ පිහිට ගන්න ඔබ අප කාටත් වාසනාව ලැබේවා.